සත්වරාවය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරයි. සෑම සිකුරාදාවකම මේ වෙලාවට ප්‍රචාරය වන සත්වරාවය වැඩසටහනින් සත්ව පාලනයේ නිරත හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සැමට ඉතා ප්‍රයෝජනවත් තොරතුරු ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. වැඩසටහන අවසානයේ අපි අසන පහසු පැනයට පිළිතුරු ඒවා ඔබට තෑගි දිනා ගන්නටත් පුළුවන්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ගොවිපළ සතුන් ඇති කිරීමේදී අන් අයට හිරිහැරයක් නොවන ලෙස ඒ කටයුතු කරගෙන යාමට ගොවින් සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්. ඒ සඳහා ගොවින් ක්‍රමවත් පාලනයක් සඳහා යොමු විය යුතුයි. එවිට පරිසර හිතකාමී ලෙස සත්ව පාලන කටයුතු කළ හැකි වන අතර එමගින් සාර්ථක සත්ව පාලනයක් සඳහා යොමු වීමටද පුළුවන්. අද අපි කතා කරන්නට සූදානම් වන්නේ පරිසර හිතකාමී ලෙස සත්ව පාලනය කළ හැකි ආකාරය පිළිබඳව. ඉගෙන කතා කරන්න අද අපත් සමග සම්බන්ධ වන්නේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සැලසුම් හා ආර්ථිකාංශයේ පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය සරත් ප්‍රියන්ත මහතායි. වෛද්‍යතුමනි, දැන් වර්තමානයේ අප රටෙහි සත්ව පාලන කටයුතු කරගෙන යන්නේ කොයි ආකාරයටද? වර්තමානයේ සත්ව පාලන වර්ග කීපයක් ඉන්නවා. අපේ එළ ගවයන් නැති කරනවා, මී ගවයන් නැති කරනවා, ඒ වගේම එළුවන්, ඒ වගේම බැටළුවන්, ඌරන් වගේ කුකුල් පාලනය වගේ දේවල් සිද්ධ කරනවා. ඉතින් ඒවා නිදැලි ක්‍රමය, අඩසියුම් ක්‍රමය සහ සියුම් ක්‍රමය සහ ගෘහස්ථිත ක්‍රමය යන ක්‍රමවේද හතරට තමයි සත්ව පාලනය සිදු කරගෙන යන්නේ. සාමාන්‍යයෙන් සත්ව පාලනය කිරීමේදී පරිසර ගැටලු ඇතිවීමට බලපාන හේතු මොනවාද? ප්‍රධාන වශයෙන් අපද්‍රව්‍ය අවිධිමත් ආකාරයෙන් කළමනාකරණය කිරීම නිසා තමයි පරිසරයේ ගැටලු ඇති වෙන්නේ. ඊට අමතරව තාක්ෂණික කරුණු පදනම් කරගෙන සත්ව පාලනයේ යෙදෙන්න ඕන. ඒ වගේම කූඩු නිර්මාණය කරගන්න ඕන. ඊට අමතරව අපි අර මුලදී සඳහන් කර පරිසර අපද්‍රව්‍ය සත්ව පාලනයේ දෙන ප්‍රධාන අපද්‍රව්‍ය ලෙස මල පහ, ආස්තරණය, ඒ වගේම ගොවිපළ නිකුත්වන ගන්ධය, අපජලය, මරණු සතුන් සහ සතුන්ගේ දූවිල්ල සඳහන් කරගන්න පුළුවන්. දැන් මේ අපද්‍රව්‍ය, අපජලය මේ දේවල් එක කොහොමද අපි දැන් මේ පරිසර හිතකාමී සත්ව පාලනයකට යොමු වන්නේ? ඇත්තටම පරිසර හිතකාමී සත්ව පාලනය යොමු වෙන්න නම් අපි ගොවිපළ ආරම්භ කිරීමේ තැන ඉඳලා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. මූලික වශයෙන් සත්ව ගොවිපළක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු තැනක් තෝරා ගන්න ඕන. බොහෝ විට පොදු ස්ථාන, ජනාවාස තියෙන, කඳු බෑවුන් සහිත ජලගැලීම් වලට ලක්වන ස්ථාන වගේ තැන් මේ සඳහා තෝරා ගන්න හොඳ නැහැ. මොකද ඒක නිසා පරිසරික ගැටලු ඇතිවීමේ හැකියාවක් තියෙනවා. දැන් ඔබ සඳහන් කරා ගොවිපළ සකස් කර ගැනීම පිළිබඳ විශේෂයෙන්ම දැන් තෝරාගත් තැනක තාක්ෂණික වශයෙන් පිළිගත් ක්‍රමවේද වලට ගොවිපළ සකස් කරන්න ඕනේ වෙන්නේ කොහොමද? පිළිගත් ක්‍රමවේද අනුව ගොවිපළ සකස් කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා අපි උපදෙස් ලබා දෙනවා. සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය කාර්යාලය හරහා ගොවීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම කටයුතු කරලා තිනවා. ඊට අමතරව පරිසරයට බලපාන නීති සම්බන්ධව පරිසර අධිකාරියෙන්ද මහජන සෞඛ්‍යයට සහ අදාළ ඒවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන්ද තොරතුරු විස්තර ලබා ගන්න ඕන ගොවි මහත්මයා මූලික වශයෙන්. ඊට අමතරව ක්‍රමවත් ලෙස ගාල් සකස් කිරීම, ඒ වගේම ගොවිපළ වටා ස්ථාවර වැටක් ඉදි කිරීම, අපද්‍රව්‍ය බැහැර කිරීමට යම්කිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීම, ඒ වගේම නිර්මාණය කරන ලද ගොවිපළට කූඩුවට එහෙම නැත්නම් ගොවම මේ සත්ත්ව නිවාසයට ගැළපෙන ප්‍රමාණයට සතුන් ප්‍රමාණයක් යොදා ගැනීම, ඒ කියන්නේ අමතරව සතුන් වැඩි යොදා ගැනීම නිසා සත්ත්ව ගහණය වැඩි වෙලා, ඒ කියන්නේ නිර්දේශ ප්‍රමාණයට වඩා සත්ත්ව ගහණය වැඩි කිරීම නිසා පරිසර ගැටලු ඇති වෙනවා. ඒ වගේම ගොවිපළ සඳහා සතුන් ඉවත් කිරීමට, එහෙම නැත්නම් මරණු සතුන් වගේ සතුන් ඉවත් කිරීම සඳහා දාහකයක් වගේ දෙයක් ඉදි කර ගැනීමත්, ගොවිපළේ මරණු සතුන් වැළලීම සඳහා අතිරේක ඉඩක් තබා ගැනීමත් වැදගත් වෙනවා. දැන් ගොවිපළක් පවත්වාගෙන යාමේදී මේ පරිසර ගැටලු ඇති වෙන්නේ කොහොමද? ඇත්තටම පරිසර ගැටලු ඇති වෙන්නේ අපි අර ඉස්සෙල්ලා සඳහන් කරා වගේ තාක්ෂණික කරුණු මත පදනම් වෙලා තාක්ෂණික කරුණු ගැන කල්පනාකාරීව ගොවිපළක් ක්‍රමවත්ව ක්‍රියාත්මක කරගෙන ගියාම පරිසර ගැටලු ඇතිවීම අවම කරගන්න පුළුවන්. නමුත් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ගොවි මහත්මයා මූලිකව තාක්ෂණික කරුණු මත පදනම් වෙලා ගොවිපළ ආරම්භ කරලා ටික කාලයක් යනකොට ඒ පිළිබඳ අවධානය අඩු වෙලා ගොවිපළ අක්‍රමවත් බවට පත් වෙනවා. ඒකට අක්‍රමවත්ව අවිධිමත් පාලනයක් යටතේ සිදු කරගෙන යාම තමයි ප්‍රධාන හේතුව මේ පරිසර ගැටලු ඇතිවීමට. ඒ අවස්ථාවේදී වෙන්නේ ගොවි මහත්මයාට විරුද්ධව අවස්ථා ජනවාස වලින් ජනතාව එහෙම නැත්නම් අපට නිවැසියන් විසින් ඒ ගොවිපළට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කරනවා. පරිසර හිතකාමී සත්ව පාලනයක් සඳහා ආයතනික මට්ටමින් ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවාද?
ඇත්තටම ආයතනික මට්ටමින් අපේ ප්‍රධාන පශු වෛද්‍ය කාර්යාලවල පිහිටලා තියෙනවා ශ්‍රී ලංකාව පුරාම පශු වෛද්‍ය කාර්යාල පළාත් මට්ටමින් පළාත් අධ්‍යක්ෂතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒතර පශු වෛද්‍ය කාර්යාල වලට අදාළ තාක්ෂණික නිලධාරීන් පත්තරත් විශේෂයෙන්ම පශු වෛද්‍ය නිලධාරීන් ඒවම සත්ත්ව සංවර්ධන උපදේශක නිලධාරීන් ඉන්නවා. ඉතින් ඒ නිලධාරීන් හරහා ඒ සත්ත්ව ගොවිපළක් ස්ථාපිත කිරීමට සහ සත්ත්ව ගොවිපළ ක්‍රමවත් පවත්වාගෙන යාමට අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ උපදෙස් ලබා දෙනවා. ඊට අමතරව පරිසර අධිකාරීන් ගොවි මහතුරුන්ට අවශ්‍ය නම් ඒ අදාළ නීති රීති සම්බන්ධව දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන පීඩා සම්බන්ධව ක්‍රියාත්මක කරන ආයතන එම ආයතනෙමුත් සත්ත්ව ගොවිපළ පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. හුඟක් වෙලාවට මේ නිර්දේශිත තත්ත්ව පිළි නොපැදීම නිසා සමහර වෙලාවට එම ආයතන වලට අකමැත්තෙන් වුණත් මේ නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙනවා. දැන් විශේෂයෙන්ම මේ ගොවිපළ ආශ්‍රිත අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඔව් ගොවිපළ ආශ්‍රිත අපද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඝන අපද්‍රව්‍ය සහ ද්‍රව අපද්‍රව්‍ය. ඊට අමතරව ඝන අපද්‍රව්‍ය කොටසට පොලිතීන්, ප්ලාස්ටික්, ඒ වගේම පොලිතීන් බෑග්ස්, වීදුරු, බෝතල් වගේ දේවල් එකතු වෙනවා. ඒතකොට ඝන අපද්‍රව්‍ය වෙනමත්, ද්‍රව අපද්‍රව්‍ය වෙනමත් අපිට කළමනාකරණය කරන්නත් පුළුවන්. ඝන අපද්‍රව්‍ය සහ ද්‍රව අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා බොහෝ වෙලාවට කොම්පෝස්ට් සකස් කිරීම, ජීව වායු සකස් කිරීම, සමෝදාන ගොවිපළ, ඒ වගේම විශාල ටටාක් වලට අපද්‍රව්‍ය එක්රැස් කිරීම, ප්‍රතිචක්‍රීකරණය, විශේෂයෙන්ම වීදුරු, ප්ලාස්ටික්, පොලිතින් වගේ දේවල් ගොවිපළේදී දහනය කරලා එහෙම නැත්නම් පුච්චලා විනාශ කරන්නේ නැතුව ප්‍රතිචක්‍රීකරණ ආයතනයකට බාර දීම, ඒ වගේ දේවල්. ඒ වගේම අපිට පුළුවන් මේ වියලීමට ලක් කරන්න පුළුවන් අපද්‍රව්‍ය, විශේෂයෙන්ම කුකුල්, බෙටි, ඒ වගේ දේවල් වියලීමට ලක් කරන්න පුළුවන්. ඒවා තමයි දැනට අපි භාවිතා කරන අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද. විශේෂයෙන්ම මේකෙන් ජීව වායු සහ කොම්පෝස්ට් සකස් කිරීම බොහෝම ප්‍රචලිත ක්‍රමවේද දෙකක්. විශේෂයෙන්ම දැන් මේ පරිසර හිතකාමී විදියට තමන්ගේ ගොවිපළ පාලනය කරේ නැත්නම් ගොවින්ට මුහුණ දෙන්නට සිදුවෙන ගැටලු මොනවද? ඔව් පරිසර හිතකාමී ලෙස ගොවිපළ පවත්වාගෙන යන්න නැත්නම් මම ඉස්සෙල්ලා සඳහන් කළ තාක්ෂණික කරුණු පිළිනොපදමින් පරිසරයට හානි වෙන දායකවෙන් ගොවිපළ පවත්වාගෙන ගියාම බොහෝ විට අවට නිවැසියන් විසින් එහෙම නැත්නම් මහ ජනතාව පැමිණිලි ඉදිරිපත් කරනවා. පැමිණිලි විශේෂයෙන්ම පරිසර අධිකාරියට එහෙම නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකකට එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට තමයි මේ පැමිණිලි බොහෝ වෙලාවට මහ ජනතාව කරන්නේ. ප්‍රධාන සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙනවා බොහොම අඩුයි. මොකද නීතිමය පැත්ත සම්බන්ධව කටයුතු කරන නීතිමය බලතල තියෙන්නේ පරිසර අධිකාරියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට නිසා. මොකද අපි ඒ සම්බන්ධව ප්‍රධාන අනපනත් දෙකක් ක්‍රියාත්මක වෙනවා, පරිසර නීතිය සහ මහජන පීඩා ආඥා පනත. එතකොට අපි එහෙම පැමිණිල්ලක් ලැබුණොත් එහෙම බොහෝ වෙලාවට පරිසර අධිකාරිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිලධාරීන් ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රදේශීය බාර පශු වෛද්‍ය නිලධාරී සම්බන්ධ කරගෙන ඒ සඳහා ශ්‍රේෂ්ඨ පරීක්ෂණය සිදු කරනවා. ඒතර ශ්‍රේෂ්ඨ පරීක්ෂණයේදී අපි හැම ආයතනයකම නිලධාරීන් එක්කෙනෙක් හෝ දෙන්නෙක් කමිටුවක් සකස් කරගෙන ඒ කමිටුවට අදාළව ශ්‍රේෂ්ඨ පරීක්ෂණයක් එම ගොවිපළට ගිහිල්ලා දැන් ඔය පැමිණිලි ලැබී ඇති ගොවිපළට ගිහිල්ලා ශ්‍රේෂ්ඨ පරීක්ෂණය සිදු කරනවා. ඒතර ශ්‍රේෂ්ඨ පරීක්ෂණයේ නිර්දේශ ගොවි මහත්මයා විසින් ක්‍රියාත්මක කරන්න ඕන. අපි ඒ සඳහා යම්කිසි කාල සීමාවක් ගොවි මහත්මයාට ලබා දෙනවා. හුඟක් වෙලාවට මාස 3ක් එහෙම නැත්නම් මාස 6ක් පමණ. එතකොට ඒ මාස 3 හෝ මාස 6 අවසානයේදී අපි නැවතත් ඒ ගොවිපළ පරීක්ෂා කරලා බලනවා. එහෙම නැත්නම් ඒ අදාළ ආයතන මගින් නිර්දේශ ලබා ගන්නවා. ඉන් අනතුරුව අපි ගොවි මහත්මයාට තියෙන ගැටලුව විසඳලා පරිසර ගැටලුව අවම කරලා මේ ගොවිපළ පවත්වා ගැනීමට නැවත අවසර ලබා දෙනවා. නමුත් හදිසියේවත් ගොවි මහත්මයා මේ අපි දුන්න නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහසත් වෙනවා නම් අපි එතුමාට ඒ ගොවි මහත්මයාට විරුද්ධව නඩු පැවරීමක් සිදු කරලා ඒ ගොවිපළ වසා දැමීමට කටයුතු කරනවා. එහෙමත් නැත්නම් ඊට ප්‍රථමයෙන් සමහර වෙලාවට අධිකරණයේ මගින් උපදෙස් ලබා දීමකුත් සිදු කරනවා. ඒ අධිකරණ නියෝගත් නොපිළිපදින අවස්ථාවක් ආවොත් අපි හුඟක් වෙලාවට ගොවිපළ වසා දැමීමට කටයුතු කරනවා. දැන් වඩා වැදගත් වෙන්නේ දයබර හිතවතුනි අපි පරිසර හිතකාමී විදියට තමන්ගේ ගොවිපළ පවත්වාගෙන යාමයි. මේ සඳහා දිරිදීමක් විදියට ඔබ ආයතනයේ යම් කිසි ක්‍රමවේද ක්‍රියාත්මක කරනවද? ඔව් පැහැදිලිවම අපි මේ සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විවිධ ව්‍යාපෘති තියෙනවා. පශු වෛද්‍ය කාර්යාල මට්ටමේ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අපිට ලැබෙන ප්‍රතිපාදන මත පදනම්ව
අපි ඒක තෝරාගත්තු ගොවීන් සඳහා හුඟක් වෙලාවට අපි අපද්‍රව්‍ය කළමනාකරණ කිරීම සඳහා ඒකක ලබා දීමක් සිදු කරනවා. ඒක විවිධ ප්‍රදේශවල විවිධ විදිහට තමයි සිද්ධ වෙන්නේ ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන මත. එතකොට හුඟක් වෙලාවට බයෝගෑස් ඒකකයක් ඉදි කිරීම සඳහා හුඟක් වෙලාවට අපි ආධාර ලබා දෙනවා. හුඟක් වෙලාවට ගොවි මහත්මයාට වෙන්නේ ඒ 50% දායකත්වය ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඊට අමතරව වෙනත් අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ආධාර මුදල් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ඒ ආධාර ලබාගත හැකි විශේෂ ව්‍යාපෘති ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන ඒ සංවිධාන වලට ගොවි මහත්මයා යොමු කිරීමත් අපේ ආයතනය මගින් සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් හොඳ ව්‍යාපෘති ක්‍රියාත්මක වුණාට ප්‍රායෝගිකව ගොවීන් මේ සඳහා යොමු වීමේදී මේ සඳහා ඉල්ලීම් කිරීමේදී ඔවුන්ට යම් නිර්ණායක අවශ්‍ය වෙනවා. මොනවද ඒ නිර්ණායක? ඇත්තටම ගොයින් මේ මොන හරි ප්‍රතිපාදනයක් ලබා ගැනීම සුදුසුකම් ලබන්න නම් ගොවි මහත්මයා ඇත්තටම ප්‍රදේශීය පශු වෛද්‍ය කාර්යාලයේ රෙජිස්ටර්ඩ් එහෙම නැත්නම් ලියාපදිංචි වෙච්ච ගොවිපළක් වෙන්න ඕන. අපි යම්කිසි ලියාපදිංචි කිරීමක් සිදු කරනවා. මොකද අපි දැනගත යුතුයි ගොවි මහත්මයා නිරන්තරව පශු වෛද්‍ය කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙනවද? ඒ වගේම අපේ පශු වෛද්‍ය කාර්යාලයෙන් මේ සේවා ලබා ගන්නවද කියන එක. ඒක තමයි ප්‍රධාන නිර්ණායක වෙන්නේ. ඒ වගේම ගොවි මහත්මයාගේ තියෙන මේ සත්තු ගොවිපළ කරගෙන යෑමේ තියෙන මේ අත්දැකීම් පදනම් කරගන්න කොච්චර කාලයක් මේ සම්බන්ධ දැනුම තියෙනවද? ඒ වගේම රටට කියන්නේ එතුමාගේ නිෂ්පාදන මට්ටම ගැන විශේෂ සැලකිලිමත් වෙනවා. ඒවා ඒ සියල්ලම සාකච්ඡා බලලා එතකොට ඒ ගොවි මහත්මයාට 150% දායකත්වය ලබා දීමට කොච්චර හැකියාවක් තියෙනවද? එතුමාට ඒ ගොවි මහත්මයාට 150% දායකත්වය ලබා දීමට හැකියාව තියෙනවද නැද්ද කියන එකත් මේ පිළිබඳව හොයලා බලන්න. දැන් මේ ගැන තවදුරටත් විස්තර අවශ්‍ය කෙනෙකුට කොහොමද මේ විස්තර වැඩිදුර විස්තර ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ? වැඩිදුර විස්තර රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. සතියේ දින 5ෙම ඒ වගේම සෙනසුරාදා දවසෙත් ගොවි මහත්මයාට පශු වෛද්‍ය කාර්යාලයට ගිහිල්ලා ඒ සම්බන්ධව අදාළ නිලධාරීන් හැම වෙලාවෙම වැඩිදුර විස්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ නිලධාරීන් එම ස්ථානයට ඒ කියන්නේ ගොවිපළට පැමිණලා ඒ අදාළ තොරතුරු ලබා දීම සිද්ධ කරනවා. ඒ කියන්නේ අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඊට අමතරව අවශ්‍ය නම් ගොවිපළක් විශේෂයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මහා පරිමාණයක හෝ මධ්‍යම පරිමාණ ප්‍රධාන කාර්යාලයේ සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පේරාදෙණිය කාර්යාලයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ සඳහා සම්බන්ධ වීමට අපි දුරකථන අංකයකුත් ලබා දීලා තිනවා. 0.81 38 8 4 6 3 යන දුරකථන අංකයට කතා කරාම අපිට පුළුවන් ඒ පිළිබඳ ඒ අදාළ ගොවි මහත්මයාට අවශ්‍ය තොරතුරු උපදෙස් ලබා දෙන්න. දෛපර හිතවතුනි, අද අපි සාකච්ඡා කරේ පරිසර හිතකාමී ලෙස සත්ව පාලනය කළ හැකි ආකාරය පිළිබඳවයි. ඒ ගැන ඔබව දැනුවත් කළේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සැලසුම් හා ආර්ථිකාංශයේ පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය සරත් ප්‍රියන්ත මහතායි. මෙන්න මෙවර තෑගි ගෙනෙන ප්‍රශ්නය. ගොවිපළ සතුන් ඇති කිරීමේදී පරිසර ගැටලු ඇතිවීමට බලපෑ එක් කරුණක් නම් කරන්න. ගොවිපළ සතුන් ඇති කිරීමේදී පරිසර ගැටලු ඇතිවීමට බලපෑ හැකි එක් කරුණක් නම් කරන්න. ඔබේ පිළිතුරු මේ ලිපිනයට යොමු කරන්න. සත්වරාවය ගුවන්විදුලි වැඩසටහන තැපැල්පිටිය 13 පේරාදෙණිය. සත්වරාවය ගුවන්විදුලි වැඩසටහන තැපැල්පිටිය 13 පේරාදෙණිය. අදත් සත්වරාවය තුලින් රැඳී සිටීමට තිබූ කාලය මිනිමාවට පත්වෙනවා. යලිත් අපි ඔබ මුණ ගැහෙන්නේ ලබන සිකුරාදා. සත්වරාවය පිටපත හා සම්බන්ධීකරණය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විජේ සූරිය වැලිකම්පල. ශ්‍රේෂ්ඨ පටිගත කිරීම ඉන්දුනිල් සමරකෝන්. තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර. ඔබට කතා කළ මම ප්‍රියන්තනී කමගේ හම්පත්. සත්වරාවය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමක්.